සුබම සුබ දවසක් වේවා කියලා සාදරයෙන් පිළිගන්නවා අපේ APS කාසි YouTube channel එකට. මම අද ඔබත් එක්ක බැඳී සිටින්නේ මේ 2025 සෙනසුරු මාරුවත් සමග ඔබට කෙසේ බලපාවිද මේස රාශියෙන් උපන් ඔබට ජීවිතයට මේ සෙනසුරු මාරුව කොහොම බලපාවිද කියලා මම පැහැදිලි කරලා දෙන්නයි අද සූදානම් වෙන්නේ. මට මේ විශ්ව ශක්තියෙන් ලැබිච්ච දැනුම මම ඔබත් එක්ක බෙදා ගන්න බොහොම ආදරෙන් ආරාධනා කරනවා පැඳී සිටින්න අපේ channel එකත් එක්ක මේ වීඩියෝ එක අවසානය දක්වා. මේ සෙනසුරු ග්‍රහ මාරුව සුවිශේෂී ග්‍රහ මාරුවක් ලෙස සලකන්න පුළුවන්. ඔබට විශේෂ දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙන නිසා ඔබ මේක විශේෂයෙන් අහගෙන ඉන්න. ඔබට ඔබගේ ජීවිතය ලොකු වෙනසක් කරાવી මේ ඉදිරි අවුරුදු 2කමාර තුල. ඔබට ඔබගේ දූ දරුවන්ට ඔබගේ දෙමව්පියන්ට හෙට දවස ඉදිරි අනාගතයට මේ සෙනසුරු ග්‍රහ මාරුව කොහොම බලපාවිද කියලා තමයි අපි අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපි බලමු එහෙනම් මොකද්ද මේ ග්‍රහ මාරුව කියලා. මේ සෙනසුරු ග්‍රහය බොහෝ ජ්‍යොතිෂ්‍යවේදීන් හඳුන්වන්නේ දුක්කට අධිපති කියලා තමයි මේ සෙනසුරු කියන ග්‍රහය හඳුන්වන්නේ. ඒ වගේම මේ පව පින කියන එක මතක් කරලා දෙන. ඒ වගේම පුද්ගලයාගේ ජීවිතේ ලෝකෝත්තර පැත්ත, ලෞකික පැත්ත නෙමේ ලෝකෝත්තර පැත්ත නිවේදනය කරන ග්‍රහයෙක් බවට අපිට හඳුන්වන්න පුළුවන්. අපි මේ ශනි ග්‍රහය කියලා හඳුන්වන තාරකාව තමන්ගෙම ගෙදරක් වන කුම්භ රාශියේ අවුරුදු 2කමාරක් ගත කරලා මේ වෙනතෙක් ඉඳලා කියන්නේ දැන් 2025 මාර්තු 29 සෙනසුරාදා රාත්‍රියේ මීන රාශියට පැමිණෙනවා. ඒ කියන්නේ කුම්භ රාශියේ සිට මීන රාශියට ගත වෙනවා. හොඳයි. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන මේ ග්‍රහ මාරුව 2025 මාර්තු 29 සිදුවෙන මේ ග්‍රහ මාරුව විවිධ රැකියාවල නිරත වෙන වෛද්‍යවරු, ඉංජිනේරුවන්, දේශපාලනීන් පවා අවධානයට යොමු වුණු ග්‍රහ මාරුවක් තමයි මේ 2025 මාර්තු 29 ඔබට මේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ. හොඳයි, අද අපි බලමු මේෂ රාශියෙන් උපන් ඔබට මේ ග්‍රහ මාරුව කොහොම බලපාවිද කියලා. මේෂ රාශියෙන් උපන් ඔබ හඳුන්වන්න පුළුවන් හොඳ පෞරුෂයක් තියෙන, හොඳ කතා බහක් තියෙන, හොඳ බුද්ධිමත් මිනිසෙක් විදියට ඔබ හඳුන්වන්න පුළුවන්. පහුගිය කාලවකවානුවේදී ඔබට පොඩි බලපෑම් ආවත් ඔබගේ හිත කඩා වැටුණත් යම් කිසි දේවල් වලින් ඔබ පීඩණයටපත් වුණත් ඒ ඔබගේම හිත පොඩ්ඩක් අර ශක්තිමත් ගතිය පොඩ්ඩක් අඩු වෙලා තිබුණා පහුගිය වකවානුව තුල. ඒක ඔබ විසින්ම ඔබට කරගත්තු දෙයක් තමයි. ඉතින් ඒක ඔබගේ පොඩි දෙයටත් පොඩ්ඩක් දුක හිතිලා ඒ වෙනුවෙන් අනිත් දේවලුත් අතපසු කරගත්තු කාලයක් තමයි ඔබට පහුගිය කාලයේදී ඔබට උදා වුණේ. ඔබ යාළුවෙක්ගෙන් යම් කිසි දෙයක් මොනවා හරි යාළුවෙක් ඔබට කිව්වත් මොනවා හරි ඒකටත් දුක හිතිලා ඒ වගේ පොඩි ඔබගේ අඩුපාඩුකම් වුණා පහුගිය කාලේදී. ඒව සේරම අමතක කරලා දාන්න දැන්. අලුතෙන් ජීවිතේ පටන් ගන්න. ඔබ ශක්තිමත් වෙලා ඔබගේ ජීවිතේට ඔබ දෙයක් කරගන්න ඕන කියලා හිතලා සියලුම දේවල් අමතක කරලා දාන්න. මේක තමයි ඔබගේ ජීවිතේ ගොඩ ගන්න තියෙන හොඳම කාලය. මේෂ ලක්ෂේ උපන් ඔබ හරි ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි. ඔබ යම්කිසි උදව්වක් සමහර කෙනෙක්ට කරත් ඒකෙන් ඔයා ආයි උදව්වක් කිසි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැති චරිතයක් ඔබ. ඔබ හරි අවංක චරිතයක්.
ඔයාගේ සෙනසුරු ග්‍රහය 11 වෙනිදා සිටු නිසා ඔබට ඔය බාධක සියලු දෙයකින් ඔබ බේරගන්න හැකියාවක් තිබුණා. මේ එහෙමනම් මේ සෙනසුරු කියන ග්‍රහය දැන් මීන රාශියට තමයි ඇවිල්ලා තියෙන්නේ ඔබගේ මේ 2025 මාර්තු 29 පස්සේ. ඔබට ජීවිතේ ලස්සන කාලයක් උදා වෙගෙන එනවා. ඔබ එකක් මතක තබා ගන්න. ඔබ හොඳට හිතලා මතලා තීරණ ගන්න. ඔබ මුලින්ම ඔබ කරන්න ඕන ඔබ සන්තෝෂෙන් ඉන්න නම් ඔබට ආදරය කරන්න, අන් අයටත් ආදරය කරන්න. එතකොට ඔබට අන් අයගෙන් ආදරය ලැබෙන්න පුළුවන්. ආදරය කියන්නේ බොහෝ උතුම් දෙයක් ජීවිතේට. අපි කවුරුත් බලාපොරොත්තුෙන් සිටින්නේ මේ ආදරේ. අපි මේ සෑම දෙයක්ම කරන්නේ අපේ ජීවිතේ අලුත් අරුතක් එකතු කරගන්න, අපේ ජීවිතේට අලුත් අරුතක් එකතු කරගන්න. එහෙනම් මම කියන්න කැමතියි ඔබට ආදරය කරන්න මුලින්. ඊට පස්සේ ඔබගේ ජීවිතේ ඔබ පියවරෙන් පියවර ඔබට ගොඩනගා ගන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඒ දේවල් වෙනුවෙන් ඔබ බුද්ධිමත් වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ බිරිඳක් නම් ඔබ සැමියාට ගරු කරන්න. ඔබ සැමියෙක් නම් බිරිඳාට ගරු කරන්න. එවිට ඔබට සන්තෝෂෙන් ඔබේ පෞල් ජීවිතේ ගත කරන්න පුළුවන්. ඔබගේ දරුවන්ට ඔබේ පවුල ඇතුලේ ඔබ සන්තෝෂෙන් ගත කරන්න තමයි මේ දේවල් මම ඔබට කියලා දෙන්නේ. මම ඍණාත්මක දේවල් ඔබට කියලා ඔබේ තියෙන මොටිවේෂන් එක නැති කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හැම වෙලාවකම බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ජීවිතේට කොහොමද අලුත් අරුතක් ගෙනදලා දීලා ඔබගේ ජීවිතේ කොහොමද ගොඩනගා ගන්න කියලා. ඒ වගේම තමයි පිටරටකට යන්න ඔබ බලාපොරොත්තුෙන් සිටිනවා නම් ඔබ බොහෝ සැලකිලිමත් වෙන්න ඔබගේ මුදල් ගැන එහෙම. මොකද ඔබට රටකට යීමේ අවස්ථාව තිබෙනවා මේ ග්‍රහමාරුව තුල. ඔබ උත්සාහ කරොත් එහෙම ඔබටම ජොබ් එකක් හොයාගෙන ඒජන්සි එකක් නැතුව මම කියන්නේ මේ ඔබටම ජොබ් එකක් හොයාගෙන යන්න හැකියාව තියෙනවා. මේ දැන් ගොඩාක් අය දැන් මේ අවස්ථාවේ බලාපොරොත්තුෙන් ඉන්නේ මේ රටින් පිට වෙලා ජීවිතේට අලුත් එළියක් ලබා ගන්න වෙන රටකට ගිහිල්ලා කියලා මේ තියෙන වාතාවරණෙත් එක්ක. ඉතින් එහෙනම් බොහොම කල්පනාවෙන් ඉන්න දෙයක් කරනකොට දෙපාරක් තුන් පාරක් හිතලා කරන්න කියලා මම නැවතත් ඔබට මතක් කරන්න කැමතියි. මම විශේෂයෙන් කියන්න කැමතියි මේ රට පිට රටක ජීවත් වෙන මේ ඔය කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල් වල ජීවත් වෙන අයට අනිත් රටවලුත් සමග ඔබ යම් කිසි කෙනෙක්ට අපේකට වගේ අස්සම් කරනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඒ ගැන. මොකද දෙපාරක් තුන් පාරක් හිතලා ඒ වගේ දෙයකට අත ගහනවා නම් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා අස්සම් කරන්න. ඒක අන් අයගේ වැරද්දක් නෙමෙයි. ඒක මේ ඔබට ලැබිලා තියෙන ග්‍රහමාරුවත් එක්ක ඔබ දැනුමත් වෙලා හිටියොත් එහෙම ඒක ඔබට වාසියකට පෙරලෙන්න පුළුවන්. මොකද ඔබ පහුගිය දවස්වලත් අන් අයට උදව් කරන්න ගිහිල්ලා පොඩි තැන්වලදී අසරණවටපත් වෙච්ච නිසා ඔබ ඒ ගැන පාඩමක් ඉගෙනගෙන ඒකෙන් පාඩමක් ඉගෙනගෙන එහෙනම් ඉදිරියේදී ඔබ පොඩ්ඩක් ඒ ගැන බුද්ධිමත්ම වැඩ කරන්න ඕන. ඔබේ රැකියා ස්ථානයේදී ඔබ අන් අයත් එක්ක ඇසුරු කිරීමේදී බොහෝ විට කෝපයටපත් වෙන්න ඉඩකඩ වැඩි නිසා ඔබ කොයි වෙලෙත් ඔබ ඒ අයත් එක්ක සුහදශීලීව වැඩ කටයුතු කරන්න ඕන. මොකද යම්කිසි දෙයකින් ඔබගේ හිතට යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් කිව්වොත් ඔබට දුක හිතෙන්න ගතිය වැඩි නිසා ඔබ ඒ අයත් එක්ක බොහෝ විට
සුහදශීලීව වැඩ කරන්න ඔබ හිත හදා ගන්න ඕන. මේ කාලේ ඔබ උපක්‍රමශීලී වෙලා ඔබගේ යටතේ වැඩ කරන අයත් එක්ක බොහොම සහයෝගයෙන් වැඩ කරන්න මතක තබා ගන්න. මොකද මේ සෙනසුරු ග්‍රහයක්නේ ලැබලා තියෙන්නේ. ඒක නිසා ඔබගේ යටතේ ඉන්න අයත් එක්ක නම් සුහදශීලී වෙලා උපක්‍රමශීලී වෙන්නේ අයත් එක්ක වැඩ කරන අවස්ථාවවලදී ඔබට එයාගෙන් සහයෝගය ගන්න පුළුවන්. ඔබගේ ජීවිතයට අරුතක් ළඟා කරගන්න පුළුවන් ඒ වෙනුවෙන්. ඒ වගේම ඔබගේ රැකියාව තුළ මේ తాවකාලිකව ඔබට ස්ථානමාරයෙන් පෙන්වන වකවානුවක් වෙන මේ සමහරක් විට ඔබට తాවකාලික විදේශගත වීමක් පවා ඔබට ලැබෙන්න පුළුවන්. ඒක නිසා ඔබ යම්කිසි දෙයක් කරනකොට ඔබ අනිත් අය ෆලෝ කරලා අර අපි කියන්නේ අර ටික එකතු කරලා එකක් හදනවා කියලා සාමාන්‍යයෙන් ඒ වගේ සාමාන්‍යයෙන් අනිත් අයගෙන් ගන්න පුළුවන් දේවල් අරගෙන ඔබට පුළුවන් ඔබගේ දෙයක් නිර්මාණය කරගන්න. ඔබගේ රැකියාව තුළ වගේම ඔබගේ ජීවිතය තුලත් ඒක තමයි ජීවිතය කියන්නේ. ජීවිතේ ගොඩ ගන්නවා කියන්නේ අපි ටික අපි මේ බිල්ඩ් කරගන්න දෙයක් අපේ දෙයක් නිර්මාණය කරගන්න පුළුවන්. අපිට හැම දෙයක්ම එකතු කරලා අපිට දෙයක් නිර්මාණය කරගන්න පුළුවන් අවස්ථාව ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා මම කියනවා ඔබ දෙයක් සන්තෝෂෙන් කරන්න පෙළඹෙන්න. මේ මොටිවේෂන් එක නැති කරගන්න එපා. මම මේ දේ කියන දේ ඔයා අහලා ආයෙත් තව පැයක් දෙකක් ඒක තියාගෙන ඉඳලා මම දෙයක් කරනවා කියලා ඒ දේ හිතේ තියාගෙන ඉඳලා තව වීඩියෝ එකක් බලලා කවුරු හරි කිව්වොත් එහෙම ඔබට මෙන්න මේ අවුරුදු දෙකමාර තුල ඔබගේ ජීවිතේ කඩා වැටෙනවා, ඔයාගේ පවුල් කඩා කප්පල් වෙනවා, අනම්මන ඒ වගේ දේවල් කිව්වොත් එහෙම මේ මම කියපු දේවල් බලලා ඒ ගත්ත මොටිවේෂන් එක ඔයා එතනින්ම ඉවරයි. එහෙම වෙන්නේ නැතුව මම කියන්නේ ඔබ දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව ඔබට තියෙන නිසා ඔබ ඒ දේ ස්ථාවරම ඔබ කොතනක හරි ලියලා තියන්න. මම මේ දේ මේ වෙනකොට කරනවා, මේ හෙට වෙනකොට මං ප්ලේන් එකක් ගන්නවා කියලා ලොකු බලාපොරොත්තු වලට යන්න එපා. ඊට පස්සේ ඔබට වෙන්නේ ඒ දේ නැතුණාට පස්සේ හිටියටත් වඩා කඩා වැටෙන එක. එහෙම නෙමෙයි. ඔබට මේ හැම දියුණු වෙච්ච හැම කෙනෙක්ම එක සැරේ මේ ලැබිලා නෑ යාට. ඒක නිසා ඔබත් ඒ දේ කරන්න ටික ඔබගේ ජීවිතේ ගොඩ ගන්න. ඔබ බලාපොරොත්තු වෙන්න යම් කිසි දෙයක් කරන විට ඒක ටික ගොඩනගා ගන්න. ඔබ හැම කෙනෙක් එක්කම සන්තෝෂයෙන් වැඩ කටයුතු ටික කරන්න බලාපොරොත්තු වෙන්න. කවුරු හරි කියනවා නම් මේ සෙනසුරු ග්‍රහයට ඔබගේ ජීවිතේ කඩාකප්පල කරන්න කියලා ඔබ ඒක විශ්වාස කරනවා නම් ඒක ඉතින් ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම මෝඩයා කියලා ඔබම හිතාගන්න. මොකද ඔයා ජීවිතේට දැකලා නැති සෙනසුරු ග්‍රහයට පුළුවන්ද ඔබගේ ජීවිතේ කඩාකප්පල කරන්න? ඔයාගේ බුද්ධිමත්කම, ඔයාගේ හැකියාව, ඔබට දෙයක් මේ විශ්වයෙන් ලැබිලා තියෙනවා. ඒ දේ ඔබට ලබා ගන්න ඔබ අන්න එක්ක ආදරයෙන් සන්තෝෂයෙන් ඔබගේ මොටිවේෂන් එකක් තියාගෙන ඔබ ජීවිතේ ගොඩනගා ගන්න. ඔබම වග බලා ගන්න. ඔබ වෙනුවෙන් අනිත් අයට වැඩ කරන්න බෑ. ඒක නිසා ඔබ කල්පනා කරන්න ඔබ කොහොමද ඔබගේ ජීවිතේ ජයගන්නේ කියලා. ඔබට හිතෙනවා නම් ඔබගේ ජීවිතය තුළ රැකියාව අවස්ථාව තුළ යම්කිසි කෙනෙක්ගෙන් යම්කිසි ප්‍රහාරයක් එල්ල වෙයි කියලා ඔබ සද්ද නැතුව ඉන්න. ඔබට කිසි දෙයක් කරන්න කිසි කෙනෙකුට බෑ. ඔබට කන් දෙකක් දීලා තියෙනවා. ඒ කන් දෙකෙන්ම හොඳට අහලා ඔබට කටක් දීලා තියෙනවා. ඒ කට පරිස්සම් කරගෙන ඔබගේ රැකියාව කරගෙන ඔබගේ ගමන යන්න තියෙන්නේ ඔබට. ඔබගේ රැකියාව තුළ ඔබට වඩා ඉන්න පහළ අයගේ පැත්තවත් ඔබට වඩා ඉන්න ඉහළ අයගේ පැත්තවත් ගන්න නැතුව ඔබගේ පාඩුවේ ඔබ රැකියාව කරගෙන යන්න. එතකොට ඔබට ඒ සියලුම දෙනාගේ ආදරය ලබාගෙන ඔබේ රැකියාව ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ව්‍යාපාර කරන අයට මේ දවස්වල සුබ කාලයක් උදා වෙලා තියෙනවා. ව්‍යාපාරය වෙනුවෙන් ඔබට පිට රටකට වුණත් යන්න පවා අවස්ථාව ලැබිලා තියෙන අවස්ථාවක් තමයි. ආනයනය අපනයන කරන අය ඉන්නවනම් මේ තියෙන්නේ ඔයාලගේ අවස්ථාව තමයි. ඔබට පුළුවන් ජීවිතේ
අලුත්ම අත්දැකීමකට මුහුණ දෙන්න මේ ගෙවන මේ වකවානුව තුළ. මේ විදේශගතව ඉන්න අපේ ලාංකිකයන්ටත් මේ ව්‍යාපාරිකයක් පටන් ගන්න ඕන නම් හොඳ කාලයක් මේක. පොඩ්ඩක් මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ඔබ ව්‍යාපාරයක් පටන් ගන්නකොට ලොකු මුදලක් වියදම් කරන්නේ නැතුව ඔබට සුළුවෙන් පටන් ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ ඔබට ඒක ටික ටික වැඩි දියුණු කරගන්න පුළුවන් මට්ටමකට පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ ලොකු මුදලක් වැය කරන්නේ නැතුව සාමාන්‍ය මුදලකින් පටන් ගන්න. ලංකාවේ ඉන්න අයටත් එහෙම තමයි. මොයේ මේෂ රාශියෙන් උපන් ඔබ මතක තබා ගත යුතුයි. ව්‍යාපාරය පටන් ගන්නකොට හොඳ බුද්ධියේ මට්ටමකින් ඒක පටන් ගන්න. මොකද ඔබට ටික ටික ඒක වැඩි දියුණු කරගැනීමේ හැකියාව මේ ඔබට උදා වෙලා තියෙන්නේ. හොඳයි මේෂ ලක්ෂ හිමියනි, ඔබට සුබම සුබ අනාගතයක් වේවා කියලා මේ ඔබ සිතන පතන සියලු සැප සම්පත් මේ විශ්යෙන් ඔබට ලැබේවා කියලා අපි අද නතර වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා bell icon එක touch කරලා comment එකේ ලියාගෙන යන්න මොනවද ඊළඟට ඔබ බලාපොරොත්තු වෙන්නේ කියලා. එහෙනම් බොහොම ස්තුතියි. අවසානයේ වෙනතෙක් රැඳී සිටියට අපිත් එක්ක තෙරුවන් සරණයි සියලුම දෙනාට.